බොහොම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මට විනාඩි 3ක් දෙන්න බාධාවකින් තොරව මේ කාරණාව ඉදිරිපත් කරන්න මේක ගෞරවතුමාට කියන්න කැමති මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් නෙවෙයි මේක සාවද්‍ය ක්‍රියාවක් නෙවෙයි ඔබතුමාම කිව්ව හොඳම තැන මෙතනයි කියලා කතා කරන්න. ඒකින්ද මම කතා කරන මේකේ මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස. අපේ පොලිස් ඇමතිතුමා කිව්වා ඊයේ දිනේ හෝ පෙරේද දිනේ මට හරියට මතක නැහැ ප්‍රජා පොලිස් කමිටුව වල සභාපතිවරුන්ගේ නිර්දේශය අවශ්‍ය නැහැ කියලා මේ චරිත සාධක ලබා ගන්න පොලිසිය. මම ගරු කතානායකතුමාට ගෞරවයෙන් ඉදිරිපත් කරන්න කැමතියි. මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුඹල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ කංකානම් පතිරණගේ අනුරාධ මදුශංක පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගැනීම සඳහා හක්මන පොලිස් ස්ථානයෙන් ඒ චරිත සහතිකයේ පොලිස් සහතිකයේ ඉල්ලන්නට කටයුතු කරනකොට එයාට උපදෙස් දීලා තිබෙනවා ග්‍රාම නිලධාරී වාර්තාවට අමතරව ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරයාගේ චරිත සහතිකය අවශ්‍යයි කියලා ඒ සභාපතිවරයාගේ නම පී රාමවික්‍රම. එතකොට චරිත සහතිකය ලබා දුන්නයින් පසුවයි මේ පුද්ගලයාට කංකානම් පතිරණගේ අනුරාධ මදුශංකට පොලිස් වාර්තාව ලබා දීලා තිබෙනවා. පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය අර මම පළවෙනියට කිව්වේ හක්මන පොලිසිය. මම දෙවෙනියට කියනවා කඹුරුපිටිය පොලිසිය. මාතර කඹුරුපිටිය පොලිසියේ ලේනපටුව ග්‍රාම නිලධාරී වසමේ 317 සී ලිපිනේ පදිංචි ඩී.ජී. දෙනෙත්. ඔහු පොලිස් වාර්තාව ඉල්ලුම් කරනකොට ප්‍රජා පොලිස් කමිටුවේ සම්පත් වික්‍රමසිංහ මහත්මයා මම මේ වගකීමෙන් මේවා කියන්නේ. ඔහු තමයි ගමේ NPP සභාපතිතුමා. විශේෂයෙන්ම කඹුරුපිටිය පොලිසිය වෙත ඉල්ලීමක් කරනකොට ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති සම්පත් වික්‍රමසිංහගේ චරිත සාධකයක් ඉල්ලලා දෙනවා. මම මේ නංගන් සහිතව පොලිස් ස්ථාන සහිතව ග්‍රාම නිලධාරී වසම් සහිතව කියන්නේ. හැබැයි තාම මේ පොලිස් සර්ටිෆිකේට් එක දීලා නැහැ. හැබැයි මේ දෙනෙත් කියන පුද්ගලයා මේ ගමේ NPP සභාපතිවරයා සම්පත් වික්‍රමසිංහ මහත්මයා සභාපතිත්වයේ දරන ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිගේ මේ සහතිකත් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම කියලා තියෙනවා කඹුරුපිටිය පොලිසියත් එහෙම අරගෙන එන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මම මේ කාරණාව ගරු කතානායකතුමාට ඉදිරිපත් කරන්නේ මෙතන තමයි හොඳම තැන කියවනේ කරුණු ඉදිරිපත් කරන්න. දැන් මෙතන තමයි හොඳම තැන. ඉතින් විශේෂයෙන්ම මම කියන්න කැමති මේ මුල පුරන්නේ මම අහන්න කැමති ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයකට. මේ මුල පුරන්නේ පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කරන්නට. මේ මුල පුරන්නේ මරණාධාර සමිතියේ, කුලගණ සමිතියේ, ගොවි සමිතියේ, දීවර සමිතියේ, කාන්තා සමිතියේ, ප්‍රජා සංවර්ධන සමිතියේ, ග්‍රාම සංවර්ධන සමිතියේ ඉඳලා මේ හැම තනතුරක්ම මේ එක පක්ෂයකට සම්බන්ධ කරගෙන විපක්ෂනායකතුමා අවසන් කරන්න. මම ඉවර කරනවා. පොඩකින් ඉවර කරනවා. මේ තොරතුරු දත්ත සහිතව කියන්නේ. විනාඩි 3ක් මම අහන්නේ මේ ඒකාධිපතිත්වයක් නිර්මාණය කරන්න නේද මේ හදන්නේ? මම මේ සාක්ෂි එක්ක කියන්නේ වෙන කවුරුත් නෙවෙයි මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස. ඒ වගේම මෙහෙමයි අවසන් කරන්න කරු විපක්ෂනායකතුමා. චතුර ගැන කිව්වා, චමුදිත ගැන කිව්වා. ඒගොල්ලෝ හොඳ කියනකොට හොඳයි. වැරදි පෙන්නලා දෙනකොට නරකයි. එහෙම නෙවෙයි. දෙකම හොඳට බාර ගන්න. අනිත් එක මම ඔබතුමාට එකක් කියන්න කැමතියි. ඇත්ත වශයෙන්ම මේ මටත් මේ ආරංචියක් ලැබුණා ඔබතුමාගේ කාමරයටත් නායක ඇවිල්ලා ඉන්නවයි කියලා. ඒ නිසා විශේෂයෙන් නෑ මේක විහිළුවක් නෙවෙයි. මේක ඇත්තටම මේ පාරිසරිකව මේ සංවේදී ප්‍රදේශයකට තදාසන්නව සිටින නිසා මේක විහිළුවක් නෙවෙයි. පොඩ අහගන්න. ගරු විපක්ෂනායකතුමා විනාඩි 3ක් කියලා ගත්ත විනාඩි මම දන්නේ මේ ඇන්ටි වෙනම් තියනවද ගෙනල්ලා? මෙහි ඇන්ටි වෙනම් තියනවද? ගරු විපක්ෂනායකතුමා හොයලා බලන්න. නෑ විශේෂයෙන්ම මේ පාරිසරික සංවේදී කලාපයක මේ පාර්ලිමේන්තුවක් තියෙන නිසා මේ සර්පයෙන්ගෙන් ඔබතුමා පරිස්සම් වෙන්නත් ඕන. මේ පාර්ලිමේන්තුව අපිත් පරිස්සම් වෙන්න ඕන. අපිත් පරිස්සම් වෙන්න ඕන.